Hello, welcome back to my YouTube channel. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මම මගේ ස්ටඩි ටේබල් එක ගොඩාක් අඩු වේදමින් හදාගත්ත විදිහ. ඉතින් මම මුලින්ම පෙන් හෝල්ඩර් එකක් තමයි මේ හදන්න යන්නේ. ඒකට අපි මෙන්න මේ විදිහට කොටු කපා ගන්න ඕනේ. ඉතින් මේ සයිස් මං ගත්ත විදිහම ඔයගොල්ලෝ ගන්න ඕනේ නෑ. මේවා ඔයගොල්ලන්ට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. එහෙනම් අපි මේ බෝඩ් ලස්සනට කවර් කරමු. මං සුදු පාට A4 පාවිච්චි කරලා තමයි මේක කවර් කරගත්තේ. ඉතින් ඔයගොල්ලෝ කැමති පාටකින් මේක කවර් කරගන්න පුළුවන්. මේ විදිහට හොඳට ඒක කවර් කරගන්න. ඊට පස්සේ තියන්නේ මම මේ පෙන්නන විදිහට මේක අලව ගන්න එක. මේක අලව ගත්තී පොඩ්ඩක් හොඳට ඇලවෙන ගම් එකක් පාවිච්චි කරන්න. ඉතින් අලව ගත්තට පස්සේ මේකේ පොඩ්ඩක් අර ෆිනිෂින් එක අවුල් ගිහින් වගේ තියෙනවා. ඒක නැති කරගන්න පුළුවන් මේක දාර වලට මෙන්න මේ විදිහට ටිෂු කොළ අලව ගත්තම. දැන් අපි කැලෙන්ඩර් එකක් හදමු. කැලෙන්ඩර් එක හදන්න මුලින්ම මේ වගේ A4 කොලයක් අරගෙන ඒක මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. ඇත්තටම මම මේක කෑලි 8කට කපා ගත්තේ මොකද තව මාස 8යි තියෙන්නේ. ඒක ඊට පස්සේ මේ විදිහට පංචර් කරලා අපේ කැලෙන්ඩර් එකට අදාළ දේවල් අඳින්න තමයි තියෙන්නේ. මේකේ පොඩි ඩිසයින් ටිකක් මම දාගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහට මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ හදන්නේ මේ මිනි කැලෙන්ඩර් එකේ ස්ටෑන්ඩ් එක. ඒකට මම මෙන්න මේ විදිහට A4 එකක් අරගෙන අර අපි හදාගත්ත කැලෙන්ඩර් කොලේ තියෙනවානේ. ඒකේ සයිස් එක මාක් කරගෙන මේ විදිහට නාගෙන අලව ගන්න ඕනේ. ඒක අලව ගත්තට පස්සේ අපි මෙන්න මේ විදිහට ඒක නවා ගන්න ඕනේ. ඒක නවා ගද්දී ඔයාලට අඩි රූලක් පාවිච්චි කරලා ගානට නවා ගන්න පුළුවන්. අර කැලෙන්ඩර් කොලේ තියාගන්න පුළුවන් සයිස් එක බලලා තමයි අපි මේක නවා ගන්න ඕනේ. දැන් අපි නවාගෙන ඉවරයි. ඊට පස්සේ අපි හදාගත්ත කැලෙන්ඩර් කොලයක් අරගෙන මෙන්න මේ විදිහට මාක් දෙකක් තියාගන්න ඕනේ. මේ මාක් දෙක දාගන්න අපේ කැලෙන්ඩර් කොල ටික මේකට අමුණ ගන්න පුළුවන් වෙන්න. දැන් අපිට තියෙන්නේ මේක අලව ගන්න. මේක බයින්ඩර් ගාලා මෙන්න මේ විදිහට අලව ගන්න. ඊට පස්සේ අපි හදාගත්ත කැලෙන්ඩර් කොල ටික මෙන්න මේ විදිහට පිළිවෙලකට තියලා අපිට මේ වගේ පින් දෙකක් පාවිච්චි කරලා මේකට හයි කරගන්න පුළුවන්. ඔයාලා ගාව මේ වගේ පින් නැත්නම් ෆයිල් කඩුවක් උනත් පාවිච්චි කරලා මේ ටික මේ විදිහට අමුණ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ කොලයක් අරගෙන මම 2025 කියලා ලියා ගන්නවා. ඊට පස්සේ ඒක මේ වගේ කපාගෙන අපේ කැලෙන්ඩර් එකට අලව ගන්න තමයි තියෙන්නේ. දැන් අපේ කැලෙන්ඩර් එකේ වැඩත් ඉවරයි. දැන් මෙන්න මේ විදිහට තමයි කැලෙන්ඩර් එක තියෙන්නේ. දැන් මම හදන්නේ මගේ පොත් දාන්න හෝල්ඩර් එකක් හදාගන්න. ඉතින් මෙන්න මේ සයිස් වලින් තමයි මම මේක අරගෙන තියෙන්නේ. මේවත් මම අර වගේම කවර් කරගන්නවා.
මේකට මම පාවිච්චි කරේ මම්මගේ ඩ්‍රෙස් එකට කලින් දාලා තිබ්බ රැපින් පේපර් කොළ ටික අහල ගාව තියෙන කොළ ජාතියක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට අලව ගන්න. අපිට මේක මැගසින් හෝල්ඩර් එකක් වගේ අලව ගන්න මෙන්න මේ වගේ හොඳට ඇලවෙන ගම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. බයින්ඩර් ගම් වලින් නම් ලොකුවට ඇලවෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ගම් එකක්ම පාවිච්චි කරන්න. ඔන්න අලව ගත්තට පස්සේ තියෙන මෙන්න මේ විදිහට. දැන් තියෙන්නේ මගේ ටේබල් එක හදාගන්න. දැන් ටේබල් එක තියෙන විදිය ගැන හිතන්න එක පොඩ්ඩක් හැඩි වෙලා තියෙන්නේ. කියම කිසි වැඩක් කරන්නේ. ඉතින් මගේ මේසේ තියෙන මෙන්න මේ විදිහට දැන් මගේ මේස උඩ තියෙන බඩ එකින් එක අයින් කරගමු. මේස උඩ තිබ්බ බඩ ටික අයින් කරගත්තට පස්සේ මම මේස පොඩ්ඩක් මේ විදිහට පිහද ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම්මගේ මේසට දාන්න ගත්ත ටේබල් ක්ලෝත් එක. මේකට මට ගියේ රුපියල් 1000ක් වගේ. මේක යාර දෙකක් තියෙනවා. ඉතින් මේක දිගෑරියට පස්සේ මට හිතුණා මේක මේසට දාන්න පොඩ්ඩක් ඝනකම අඩුයි කියලා. ඉතින් මේ බලන්න මේක තිබ්බම ඒක තියෙන සුදු කොටු එහෙම ලස්සනට පේන්නේ නැහැ. ඉතින් ඒක මම පොඩ්ඩක් මේ විදිහට නවලා තියාගත්තා. ඊට පස්සේ මගේ මේස උඩට මෙන්න මේ විදිහට කැලෙන්ඩර් කොළ ටිකක් තියාගත්තා. එතකොට මේස රෙද්ද දාපුවම අර තුනී ගතිය නැති වෙනවා. ඉතින් දැන් මම කැලෙන්ඩර් කොළ දාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ටේබල් ක්ලෝත් එක ටේබල් එකට දාගන්න. මට කාලයක් තිස්සේ මේ වගේ ටේබල් ලෑම්ප් එකක් ඕන කරලා තිබ්බා. ඉතින් මං ටේබල් ලෑම්ප් එකක් අරගත්තා. මං ඒ ටේබල් ලෑම්ප් එක අරගත්තෙත් මගේ ටේබල් ක්ලෝත් එකේ කලර් එකෙන්මයි. ඉතින් ඒකත් නිල් පාට එකක්. මේකට බල්බ් එක නම් මේකත් එක්ක වෙන්නේ නැහැ. ඒක වෙනම ගන්න ඕනේ. ඉතින් බල්බ් එකක් අපි පස්සේ ගමු. දැන් අපි මේක කොහෙන් හරි තියාගමු. එතකොට මේකේ ගාණ උනේ 1550යි. මම හිතනවා ඒක ටිකක් ලාභයි වගේ කියලා. මම දන්නේ මම හිතුවා ඊට වඩා ගණන් වෙයි කියලා ඒක. ඒක ඒ ගාණට මට නම් ගොඩක් වටිනවා. දැන් මම හදාගත්ත පෙන් හෝල්ඩර් එක තමයි මගේ මේසෙන් තියන්නේ. පොඩ්ඩක් ඒක එතනට හරියන්නේ නැහැ වගේ කියලා හිතුණා. ඉතින් මම පොඩ්ඩක් ඒක එහෙට මෙහෙට කරනවා. මම කොහොමත් මේක පොඩ්ඩක් වීඩියෝ එකේම දේවල් තියෙන තැන තනින් තනින් මාරු කරනවා. ඒක ගැන ගොඩක් හිතන්න එපා. එතකොට මේ තියෙන්නේ අපි හදාගත්ත මැගසින් හෝල්ඩර් එක. මම ඒකත් මගේ පෙන් හෝල්ඩර් එක ගාවින් තමයි තියාගන්න ඉන්නේ. එතකොට මේ තියෙන්නේ මගේ වයිට් බෝඩ් එක. ඒකේ පොඩ්ඩක් අපේ නංගිගේ ඒව මේ වැඳලා ඒවා එයාට මකන්න බැරි වෙලා ඒක පොඩ්ඩක් යවන්න අමාරුයි. කමන්න ඒක හැමම තියමු. පස්සේ ඒක යවමු. දැන් මම හදන්නේ මෙන්න මේකට මගේ පොත් ටික දාගන්න. ඉතින් අපි දැන් මගේ පොත් ටික මේකට දාගමු. දැන් මම ඒකට පොත් ටික දාලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි ඒක පේන්න තියෙන්නේ.
එතකොට මේ තියෙන්නේ මගේ ඩිප්ලෝමාගේ ස්ට්‍රෝ එක. මට හිතුණා ඒකත් මේ සුඩි මේ විදිහට තියාගන්න ඕනේ කියලා. ඉතින් ඒකත් අපි මේ විදිහට තියමු. එතකොට මේ තියෙන්නේ අපි හදාගත්ත මිනි කැලෙන්ඩර් එක. ඒකත් අපි මේ විදිහට පැත්තකින් තියාගමු. මට හිතුණා මේක මෙතනට ගැලපෙන්නේ නැහැ කියලා ටිකක් ඉඩ හිරෙනවා වගේ. ඒකෙන් හින්දා මම ඒක අයින් කරා. ඉතින් දැන් මම මගේ අනිත් බඩු ටිකත් මෙන්න මේ විදිහට අනිත් පැත්තෙන් තියාගන්නවා. දැන් මේ තියාගන්නේ ටේබල් එකට අන්තිමේටම එකතු කරන දේ මගේ ඉන්ඩෝර් ප්ලාන්ට් එක. මට තාම නම් තියෙන්නේ මෙන්න මේ ඉන්ඩෝර් ප්ලාන්ට් එක විතරයි. පස්සේ තව ටිකක් ගන්න ඕනේ. ඉතින් මේක තමයි මගේ ටේබල් එකේ ෆයිනල් ලුක් එක. දැන් තියෙන්නේ මගේ ටේබල් ඒරියා එක තව ටිකක් ලස්සන කරගන්න මම මේ ප්‍රින්ට් කරගත්ත වෝල් ආර්ට් ටික මේ ඉස්සරහා බිත්තියෙන් අලවගන්න එක. ඒකට මේ වගේ පොඩ්ඩක් ගම් චූටි බින්දු ටිකක් තියාගෙන මෙන්න මේ විදිහට තමයි අලවගන්න ඕනේ. නැත්තම් බිත්තිය ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මේකට ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ තමයි මගේ ටේබල් එකේ final look එක. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. bye.